ඒලවල් එක්ක එක්ස්ට්‍රා කරකියුල බැලන්ස් කරේ කොහොමද? 2021 අවුරුද්දේ කොවිඩ්ත් එක්ක ඔන්ලයින් ක්ලාසස් පටන් ගත්තත් එක්කම මම ගොඩක් චෙස් වලට ફોකස් කරන්න ගත්තා. ඒත් එක්ක ඇකඩමික්ස් පොඩ්ඩක් මගේ අවුල් වුණා. A levels වලට අන්තිම අවුරුද්දේ තමයි මම සර්ගේ ක්ලාසස් වලට ජොයින් වුණේ. ඒ වෙනකොට සිලබස් එක ගොඩක් කවර් කරලා තිබෙන්නේ නැහැ. කවර් කරන්න හැමම පාඩම් සමහර ඒවා ඉතුරු තිබ්බා. ඇත්තටම මම ස්පෝර්ට්ස් කරන කෙනෙක් හැටියට සර්ගේ ක්ලාසස් වල වැදගත්ම දේ තමයි වීක්ලි පේපර්ස් වල අපිට ඕනම දවසක ඕන වෙලාවක ඇවිල්ලා පේපර් එක ලියන්න අවස්ථාව තිබ්බා. ඒ පේපර්ස් බලලා මාක්ස් අපිට දුන්න. එතකොට අර පේපර්ස් කරද්දි අපිට අපේ වැරදි පේපර්ස් වලින් පෙන්නේදී තමයි අපි මොන තැන්වලද අඩුපාඩු හදාගන්න ඕනේ කියන එක අපිට තේරෙන්න ගත්තේ. ඒ වගේම තව ක්ලාසස් මට හදිසියේව ටූර්නමන්ට් එකක් නිසා මිස් වුණොත් වගේ ක්ලාසස් වල රෙකෝඩින්ග්ස් තිබ්බා. ඒවා බලලා කවර් අප් කරගන්න chance එක හම්බුණා. ඒ වගේම තමයි සමහර lessons තිබ්බා මම කවර් කරලා තිබ්බේ නැති. ඒවා අපිට කවර් කරලා දුන්නා. මේ ඔක්කොමත් එක්ක පේපර් එක A level පේපර් එක ලියද්දි ඒ questions වලට උත්තර ලියද්දි ලොකු උරුවක් දෙනවා පේපර්ස් ගොඩක් කරලා තිබ්බ නිසා.